මේකෙදී පහත දක්වා ඇති ලයිස්තුවේ පද භාවිතා කර හිස්තැන් පුරවන්න. එතකොට මේ පද ටික අපි ගැලපෙන විදියට බලමු. මෙහිදී බලන්නේ සංඛ්‍යා පාද පිළිබඳව දැනුම තමයි මේකෙදි පරීක්ෂා කරන්නේ. හරි. සංකේත 10ක් භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය මොකද්ද පිළිතුර වෙන්නේ මෙතන. එතකොට මෙතන සංකේත දශමය 10යි. එතකොට මොකද වෙන්නේ? දශමය දශමය ඒක දශමය සංඛ්‍යා පද්ධතිය තමයි නේද? දශමය. එතකොට අපි දන්නවා සංඛ්‍යා පද්ධති ගැන අපි ඉගෙන ගන්නකොට කතා කරා. සංඛ්‍යා පද්ධති කීයක් ඉගෙන ගත්තද? දෙකේ පාදයේ සංඛ්‍යා ඉගෙන ගත්තා. සංකේත කීයද තිබුණේ? දෙකයි. අපි දෙක ද්විමය සංඛ්‍යා කියන. ඊට පස්සේ ඉගෙන ගත්ත මොකද්ද? අටේ පාදයේ අටේ සංඛ්‍යා ගැන කතා කරා. එතකොට ඒක අපි කියන අෂ්ටමය සංඛ්‍යා කියලා සංකේත 8යි. ඊළඟට අපි කතා කරා දශමය සංඛ්‍යා පද්ධතිය ගැන සංකේත කීයද? 10යි. 10 ඊළඟට ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය ගැන කතා කරා සංකේත 16යි. නේ? මේක පොඩ්ඩක් වෙනස් වෙනවා 16 කියන මේකේ සංකේත මොනවද දෙකේ පාදයේ සංඛ්‍යාවල තිබුණේ? 1යි එකයි බිංදු 0.1යි. එතකොට අටේ පාදයේ සංඛ්‍යාවල මොනවද තිබුණේ? බිංදු බිංදුව ඉඳන් 7 2 ඔහොම ගිහිල්ලා 7 දක්වා තිබුණා. එතකොට දශමය සංඛ්‍යා පද්ධතිය බිංදුවේ සිට කීය දක්වාද? 9 දක්වා 9 හ්ම්? බිංදුවත් එක්ක 10. එතකොට 16 පාදයේ සංඛ්‍යාවේ බිංදුවේ ඉඳලා 9ට තියෙනවා ඊට පස්සේ ටික A B C D ඊළඟට 10 11 12 13 ඊට පස්සේ E 14 F 15 නේ. එතකොට ඔක්කොම 16යි. එතකොට A කියන එකේ වටිනාකම කීයද? 10යි. F කියන එකේ වටිනාකම කීයද? 15යි නේ. ඔක්කොම සංකේත 16ක් තියෙන විදිහට අපි ඉගෙන ගත්තා. හරි. ඒ ටික ඔක්කොම මතක් කරගත්තානේ. right. ඊළඟට මෙතන දක්වලා තියෙන සංඛ්‍යා පද්ධතිය තියෙනවා. මේකේ පාදය කුමක්ද කියලායි අහන්නේ. දෙක පාදය මේ පල්ලෙහායින්ම පුංචියට තමයි අපි සඳහන් කරන්නේ. මෙතන මේ තියෙන පාදය කීයද මේකේ ආන්සර් එක? දෙකේ පාද පාදය කියන එකට අපිට උත්තරේ දාන්න වෙන්නේ මොකද? දැන් අපි දෙක දශමය කියන එක පාවිච්චි කරා. පාදය ද්විමය කියන්න බෑනේ නේ. පාදයට මොකද වෙන්නේ? පාදය දෙක වේ කියලා තමයි දාන්න වෙන්නේ. අපි එහෙම ලියමු බලන්න. ද්විමය සංඛ්‍යා පද්ධතිය බලමු අපි ඒක එක්ක මේක ද්විමය කියන පාදයේ දෙක වේ නැත්නම් පාදයේ 10 වේ කියලා බලමු. ඒක අපි ඉස්සරහට ඉතුරු ප්‍රශ්න ටික විසඳමු. ද්විමය කියන එකද දෙක කියන එකද දාන්න වෙන්නේ කියලා මෙතන. හරි. සංකේත භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය වේ. මොකක්ද? දෙකේ ද්විමය ද්විමය කියන එක පාවිච්චි කරොත් මෙතෙන්ට ගත්තොත් සංකේත කීයක්ද එහෙමනොත් දෙක. භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය දීමේ සංඛ්‍යා පද්ධතියක. එතකොට මෙතන දෙක පාවිච්චි වෙලා තියෙනවනේ. එතකොට ඒක හරියන්නේ නැහැ. නේ? 10 ෂඩ්දශමය 10 කියලා ගත්තොත් බෑනේ නේද? හ්ම්. සංකේත හරි. මේක පොඩ්ඩක් අපි හිතමු. මෙතන උත්තර දෙකක් තියෙනවා. සංකේත ඕනනම් ගත්තොත් දෙකක් භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය ද්විමය සංඛ්‍යා පද්ධතිය වේ කියලා හදන්නත් පුළුවන්. ඊළඟට මෙතන තියෙන 10 තියෙනවනේ. එතකොට සංකේත 10ක් භාවිතා කරන පද්ධතිය දශමය සංඛ්‍යා පද්ධතිය කියලා නේද? සංඛ්‍යා පද්ධතිය දශමය සංඛ්‍යා පද්ධතිය වේ කියලා ලියන්නත් පුළුවන්. මේ ආකාර දෙකම මේ ප්‍රශ්නේ තියෙන. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අපි තියලා ඉදිරියට යමු. සංඛ්‍යා පද්ධතියක ඇති සංකේත ප්‍රමාණය එම සංඛ්‍යා පද්ධතියේ මොකක්ද? පාද පාදය. පාදය නේ. සංකේත ගණන තමයි පාදය වෙන්නේ. පාදය වේ.
ඊට පස්සේ සංඛ්‍යාවේ පාදය වේ. එතකොට මෙතන පාදය කියන එක අපි පාවිච්චි කරා. නේ? දශමය කියන එක දැන්ට පාවිච්චි කරලා තියෙනවා අපි. දැන්ට තියෙන විදිහට දෙකේ ඉලක්කමත් පාවිච්චි කරලා තියෙනවා. හරි. ඊළඟට බලමු මේක. මෙන්න සංඛ්‍යාවේ පාදය වේ. මෙන්න මේකේ පාදයේ විදියට අපිට ගන්න පුළුවන් මොකද්ද? දෙකේ පාදේ ගන්න පුළුවන්ද? හේතුව බිඳුව සහ එක විතරයි මෙතන අපි මෙතන සටහන් කරන්නේ. බිඳුව සහ එක විතරයි තියෙන්නේ. එයාගේ එහෙමනම් එයා ගන්න බෑ. ඊළඟට ගන්න පුළුවන් අෂ්ටමය. ඔව්. නේ? අෂ්ටමය ගන්න පුළුවන් නේද? පාදේ අපි මෙතන අෂ්ටමය කියලා ඕනනම් කියන්න පුළුවන්. තා මොනවද ගන්න පුළුවන් එතෙන්ද? දශමය ගන්න පුළුවන්ද? පුළුවන්. හේතුව දශමයක් පුළුවන්. 1.5 2 බිඳුවනේ. ෂඩ් දශමය ගන්න පුළුවන්ද? ෂඩ් දශමය පුළුවන්. නේද? ෂඩ් දශමය ගන්නත් පුළුවන්. හේතුව තමයි ඒකෙත් තියෙනවා මේ සංකේත ටික. ඒතකොට මෙන්න මේ තුන් දෙනාම මේ සඳහා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරි. දැන් මෙතෙන්ට අපි සංඛ්‍යා පද්ධතියේ පාදය කියන එකේදී මේකේ හරියටම අපිට දැන් මෙතන ෂඩ් දශමයක් තියෙනවා. අෂ්ටමයක් තියෙනවා. එතකොට තියෙන නිසා මෙතනින් මේ අෂ්ටමය හෝ ෂඩ් දශමය කියන දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. දෙකම ලියලා තියන්නත් පුළුවන්. මේකේ පිළිතුරු විදියට ඔයාලා ලියලා තියන්න මෙතන මේකේ අෂ්ටමය තියෙනවනේ. නේද? දශමයක් තියෙනවනේ. ෂඩ් දශමයක් තියෙනවනේ. මේ විදියට මෙතන තුනම ලියලා තියන්න. හරි? මේ තුනම ලියලා තියන්න මේ තුනම ගන්න පුළුවන් කියන එක එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හේතුව තමයි මේ සංඛ්‍යාව සංසන්දනය කරන්නේ ඒකේ පවතින සංකේත ප්‍රමාණය. ඒතකොට සංකේත වලට අනුව මේ තුන් දෙනාම ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. right? එතකොට සංඛ්‍යාවක තියෙන සංකේත ප්‍රමාණය පාදයේ වේ කියන එකත් මෙතනත් පුංචි ගැටලුවක් තියෙනවා. එතකොට මෙතන අපිට ආකාර දෙකකට ලියන්න පුළුවන්. මෙතන දැන් 8 ඉලක්කමක් වගේ තිබුණා නම් මේක මේ මුකුත් නැති නිසා මේ ටිකකින් පාවිච්චි කරලා නෙලියන්න වෙන්නේ. ඒක නිසා සංකේත අපි මෙතෙන්ට දැම්මොත් දෙකක් භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය ගත්තොත් අපිට ලියන්න පුළුවන් ද්විමය කියලා. ඒ වගේම මෙතෙන්ට සංකේත 10ක් භාවිතා කරන පද්ධතිය කියලා ගත්තොත් අපිට ලියන්න මොකද්ද? දශමය කියලා. තේරුණා නේද? මෙහෙම පොඩි ඊතල කෑලි දෙකක් දාලා තියන්න. ඒ ප්‍රශ්නේ එතකොට අපි දන්නවා සංකේත දෙකක් ගත්තොත් නම් අපිට ද්විමය කියලා කියන්න පුළුවන්. සංකේත 10ක් ගත්තොත් දශමය කියලා කියන්න පුළුවන්. මේ ආකාර දෙකටම මේ ප්‍රශ්නේ උත්තර ලියන්න පුළුවන්. හරිද? පැහැදිලිද? ගැටලුවක් නැහැ නේ? නෑ සර්. හරි. සංඛ්‍යා විහිදුවා දක්වන එකේදී 10 පාදයේ සංඛ්‍යාවක් විහිදුවල ලියනකොට අපි පාවිච්චි කරන්න ඕන මෙතන තියෙන මේ විහිදුවා ලියන එකේ. එතකොට ස්ථානීය අගයන් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ස්ථානීය අගයන් පළවෙනි එක තියෙන්නේ 10 බිඳුව බලය කියන්නේ වටිනාකම 1යි. දෙවෙනි ස්ථානයේ තියෙන ඝනක රාමුවේ 10 පළවෙනි බලය කියන්නේ වටිනාකම 10යි. තුන්වෙනි ස්ථානයේ තියෙන්නේ 10 දෙවෙනි බලේ වටිනාකම 100යි. තව එකක් ඉස්සරහට ගියොත් 1000ක් වෙනවා. එතකොට 10 තුන්වෙනි බලයක් වෙනවා. ওই විදිහට විහිදුවා ලියලා දක්වන එක අපි කරන්න ඕනේ. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නේ බලනකොට එතකොට මේ ටික මේ ප්‍රශ්න පහ විහිදුවා ලියන්න තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ පහත දැක්වෙන දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. දැන් 10 පාදයේ සංඛ්‍යා දෙකේ පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම මතක් කරගන්නවා. මේකදී අපි දෙකෙන් බෙදාගෙන යන එක තමයි සිද්ධ කරන්නේ. right? දෙකෙන් බෙදාගෙන යනවා.
එතකොට දෙකින් බෙදාගෙන ගිහිල්ලා අපි ඉතිරි වෙන අගයන් ටික තමයි සටහන් කරන්නේ. මතක් කරන්නම්. හරි. මෙතන තියෙනවා දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන විදිය. මේකෙදි අපි 13 කියන දශමය සංඛ්‍යාව ගත්තාම ඒක දෙකෙන් බෙදාගෙන යනවා. ඒ බෙදාගෙන යන වෙලාවේදී ඉතිරි වෙන අගයන් 13 දෙකෙන් බෙදුවොත් 6යි වෙන්නේ, එකක් ඉතිරි වෙනවා. ඊට පස්සේ 3 දෙකෙන් බෙදුවාම 6 3යි ඉතිරි නැහැ. ආපහු දෙකෙන් බෙදුවාම එකයි තියෙන්නේ, ඉතිරි එකයි. ඊට පස්සේ මෙතන ලබ්ධිය බිඳුව කරන්න ඕන නිසා මෙතනට බිඳුව දාලා ඉතිරි එක ලියලා පහළ සිට ඉහළට ලියනවා. ඉතින් මේක අපි මෙතන සටහනකුත් දාලා තියෙන ටේබල් එකක. ඉතින් මේ ක්‍රමයට මෙන්න මේ විදියට දශමයේ සංඛ්‍යාවල් බෙදාගෙන ගිහිල්ලා ඉතිරි වෙන අගයන් ටික සටහන් කරලා ඒ පහළ සිට ඉහළට සටහන් කිරීමෙන් මෙන්න මේ වගේ අවසානයේ දක්වන්න ඕන පාදේ 10 පාදයේ සංඛ්‍යාව සමාන වෙනවා දෙකේ පාදයේ සංඛ්‍යාවට කියනවා. ඒ විදිහට සටහන් කරලා මෙතන තියෙන මේ කොටස සම්පූර්ණ කරන්න ඕන දශමයේ සංඛ්‍යා පද්ධතිය ද්විමය සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරන්න ඕන. ඒක තමයි තුන්වෙනි ගැටලුවේ සඳහන් වෙන්නේ. එතන ප්‍රශ්න 5ක් තියෙනවා. එතකොට 10 පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයට හරවන. ඊළඟට තියෙන එක තමයි දෙකේ පාදයේ සංඛ්‍යා 10 පාදයට හරවන එක. ඉතින් ස්ථානීය අගයන් දැන් දෙකේ පාදයේ ගණකරාමුව මතක් කරගෙන ස්ථානීය අගයන් වලින් අපිට වැඩි කරගන්න වෙනවා. එතකොට ද්විමය සංඛ්‍යාවල් සලකනකොට උදාහරණයක් ගමු අපේ ටෙක්ස්ට් බුක් එකේම තියෙන. right. මේක ගමු. එතකොට ද්විමය සංඛ්‍යාවල් ගත්තාම උදාහරණයක බලමු. එතකොට මෙන්න මෙතන දීලා තියෙන ද්විමය සංඛ්‍යාව මතක් කරගන්න. ඉතින් මේ සංඛ්‍යාවේ බලය ගත්තොත් දෙකේ පළවෙනි ස්ථානයේ අගය වෙන දෙකේ බිඳුව. ඊළඟට දෙකේ 1, දෙකේ 2, දෙකේ 3, දෙකේ 4. දෙකේ බිඳුව බලය. මෙතන බලවල වටිනාකම සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ස්ථානයේම තියෙන්නේ 1යි. ඊළඟට තියෙන එකේ වටිනාකම 2යි. ඊළඟට තියෙන එකේ වටිනාකම 4යි, 8යි, 16යි ওই විදිහට වැඩි වෙනවා. එතකොට එම සංඛ්‍යා අපි අරගත්තොත් ඒක මේ සංඛ්‍යා ටික අපි පිළිවෙලින් අරගෙන එයාලගේ බල සටහන් කරලා අපිට ඒ බල වලින් ಗುಣ කරලා ගත්තොත් ඒවයි වටිනාකම් ටික ආවට පස්සේ ඒ ටික එකතු කරලා අපිට ගන්න පුළුවන් 10 පාදයෙන් වටිනාකම. ඊළඟට මෙහෙම සටහන් කරන්න ඕන දෙකේ පාදයේ සංඛ්‍යාව සමාන වෙනවා 10 පාදයට කියලා. ওই විදිහට අපිට ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඉතින් එතන මේ ගැටලුව තමයි තියෙන්නේ පහත දැක්වෙන ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න කියලා. ඉතින් තියරි දැනුමත් මම පොඩ්ඩක් මතක් කරා. ඔය දැනුමත් පාවිච්චි කරලා මේ සම්පූර්ණ මේ ක්වෙස්චන් එකට අදාළව ප්‍රශ්න ටික ලියලා අවසන් කරගෙන ඊළඟ දවසේ එන්න ඕන.